කොල්ලෝ. වැඩ වගේ නේද? වැඩ තාත්තේ. ඒක හොඳයි. මම තමයි අපි ඉස්කෝලේ යන කාලේ මම තමයි ගෙදර ආවා වැඩ. මොනවද වැඩ? හා මේ විද්‍යාසාර කිව්වනේ මේ කාන්තාරේ සත්තුන්ගේ සත්තු පහක් කියන්නේ කියලා. කාන්තාරේ සත්තු පහ. මම මේ ගැන කල්පනා කරේ. ඉතින් මොනවද කල්පනා කරන්නේ? සත්තු දන්නවද? යකෝ කාන්තාරේ සත්තු ඉන්නේ. යන්නකො එහෙනම්. බලියම එක දාලා මම කියන්නේ එක අංක එක. අංක එක ගෝනුස්ස. ගෝනුස්ස ඉන්නේ යකෝ කාන්තාරේ. පොඩ ඉන්නද රෝල් ලියා ගන්න. ගෝනුස්ස. කියලා. ඌ කාන්තාරේ. ඌ කාන්තාරේ. දෙක අංක දෙක. අංක දෙක ඇවිල්ලා මකුලුව. බලියගන්න. අපේ ගෙදරත් ඉන්නවා. මකුලුව වැලි මකුලුව ඉන්නවා. වැලි මකුලුව. වැලි මකුලුව. වැලි කැල්ලක් දාගන්න. හරි? තාත්තේ අංක 3. අංක 3ට ලියාගන්නේ වැලි පොළක. වැලි පොළක සුස්පිය කාන්තාර සතා. ඊයේත් මම වැලි පොළගේ කියලා නඩුවනේ. ඒ මෙහෙ ඉන්න සුස්පියේ ඉන්නේ කාන්තාර. වැලි පොළක. සුස්පියේ. හරි. බලියා. අංක 4. ඔබ කවුරුත් දන්න ඔටුවා. ඔටුවා. මේ බලියා මේ අරාහි ඔටුවට අකුරු මොකද්ද? ඔටුවට ඔයන්නයි වයන්නයි. ඔයන්න ගානේ ඔටුවා හරියයි ඔටුවා හරියයි. ඔව් මේ අරාබි ඔටුව ඈ. තාත්තේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අර පස්සේ සතා කවුද? පස්වෙනි සතා නේ බං කාන්තාර. අප්පු ඉන්න බල ඉදහන්. තාත්තේ ඊජිප්තුවේ සිය නෙවෙයි. බේ අම්මගේ බේ අම්මා ජිත්තු ඇසි. අම්මා. හරි මලු හරි. මං ඉතින් මතක් කරලා කියන්නේ පොඩි ඉඳන්. The next day. අපේ තාත්තා වැඩට ගිහිනා නැත්නම් මොකද? කමන්නේ. අර ප්‍රශ්න අහන්න පුළුවන්. තාත්තා වැඩට ගියේ නැද්ද? කොල්ලෝ දැන් ගාවේ කොහෙද ගියේ? දැන් ආයේ පන්ති කියන්නේ මේ. මම අද වැට්ටි ගියේ මම බාතුන් වලට හදන පොරොන්දු කියක් හදාගෙන. තාත්තේ අම්මකෝ? අම්මා ගියානේ මේ ඇසිනන්දලා තියෙන්නේ. එහෙමද? මේ තාත්තේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? හරි තාත්තා මේ විද්‍යා ප්‍රශ්නයක් පාට සත්තු පහක් කිව්වේ. හරි අර කාන්තාර සත්තු පහනේ. සත්තු පහ. මේ මට මතක නෑ මොකක්ද කිව්වේ කියලා. එක ගෝනුස්සා. එක ගෝනුස්ස. ඉන්න ගෝනුස්ස ඉන්න. දෙක වැලි පොළඟ. දෙක වැලි පොළඟ. කාන්තාරේ ඉන්න. 3 මකුණුවා. මකුණ? මකුණුවා මලු. මකුලුවා. මකුණුවා කාන්තාරේ ඉන්න. 4 ඔටුවා. ඔටුවා ඉන්න කාන්තාරේ ඉන්න. 5 අම්මා. අම්මා. ඔව්. ඒ තාත්තා නිකුයි අම්මගේ ඇලියන්නේ කියලා. යකෝ මම ඒක කියලා දුන්නා. යකෝ මම යකෝ ඒ කීවරනේ කිව්වේ පිස්සුද යකෝ අම්මා මම සතෙන්ද? ඒ තාත්තා නිකුයි අම්මගේ ඇලියන්නේ කියලා. යකෝ ඒක කීවරනේ කිව්වේ? තාත්තේ අහන්න ඊට පස්සේ ආව විද්‍යාසර ආවේ. සර් මොකද්ද කිව්වේ? මේ ඉන්න මොකද්ද? විද්‍යාසර ළඟට කනට කරලා ඇහුවා. උඹලා අම්මා බැඳලා ඉන්නේ අරාබි කාරයෙක්ද කියලා. ඈ ඒ විද්‍යාසර.